අද්භූතදේ දැනගන්න ප්‍රිය කරන ෂැඩෝ ටේල්ස් LK YouTube චැනලයට පිවිසි මාගේ මිතුරු මිතුරියන් වෙත අද ගෙන එන්නේ අපූරු ස්මාරකයක් ගැන තොරතුරක්. අවමංගල්‍යයකට හෝ මළගිය හිතවතෙක් සිහිකිරීමක් සඳහා සොහොන් පිට්ටනියකට ගිය සෑම අවස්ථාවකම එහි තියෙන සොහොන්කොත් නරඹන්නත් ඒවායේ කොටල තියෙන නම්ගම් අවුරුදු සහ සමරු වැකි කියවන්න මම දක්වන්නේ ලොකු උනන්දුවක්. ඒ මගින් ඒ පුද්ගලයින් ජීවතුන් අතර ඉන්නකොට ගත කළ ජීවිතය මරණය සිදුවුණ විදිහ වගේ නොයෙක් දේ අනුමාන කරන්න මම පෙළඹෙනවා. ඉතින් ඒ වගේ පොඩි සොයා බැලීමක් අන්තර්ජාලය තුලත් කරමින් සිටියදී ඇස ගැසුණු පුවතක් මේ. මේ පුවත බ්ලැක් ඇගී නැත්නම් බ්ලැක් ඇග්නස් බ්ලැක් ඇග්නස් නමින් නම් කොට ඇති සාමාන්‍ය මිනිස් සිරුරක ප්‍රමාණයෙන්ම නිමවුණු ශෝකය, වේදනාව, වියෝව වැනි භාවාතිශය හැඟීම් අතිශය ජීවමාන ලෙසින් මුහුණෙන් පෙන්වනසේ නිමකොට ඇති ලෝහමය ස්ත්‍රී ප්‍රතිමාවක්. මේ ඇත්තෙන්ම සොහොන් ස්මාරකයක්. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි ප්‍රධාන අධිකරණ ගොඩනැගිල්ලට අයත් උද්‍යානයක තැන්පත් කොට ඇතියට ඇමරිකානු ඉතිහාසයේ තිබෙන්නේ අද්භූත බවින් පිරිකතාවක්. මෙම ස්ථානයට ගෙනීමට පෙර මුලින්ම බ්ලැක් ඇගී තැන්පත් කොට තිබුණේ පික්ස්විල් පෙදෙසේ පිහිටි ඩ්‍රුයිඩ් රිජ් නම් සොහොන් පිටියේය. ප්‍රසිද්ධ ඉතිහාස වාර්තාවලට අනුව එම සොහොන් පිටිය අයත් වූවේ ෆෙලික්ස් ඇග්නස් නම් ඇමරිකානු සිවිල් යුද සමයේ සේවය කළ යුද නිලධාරියෙකුට. ඔහු 1839 දී ප්‍රංශයේ ඉපිද ත්‍රාසජනක මුහුදු ගමන් සහිත ගැටවරවියක් ගතකොට ඔස්ට්‍රියානු සෙබළෙකු ලෙස සේවය කළ බවද, පසුව ඇමරිකාවට සංක්‍රමණය වී ස්වර්ණාභරණ නිමවුම් රැකියාවකද ස්වේච්ඡා යුද සේවයේදී නියැලී පසුව බැල්ටිමෝ ප්‍රකාශනායතනයේ හිමිකරුද වූ බව පැවසෙනවා. එක් පුවතකට අනුව ඔහු විසින් බ්ලැක් ඇගී ප්‍රතිමාව මිලට ගනු ලබන්නේ වෙළඳ නියෝජිතයෙකු හරහාය. එම පුවතට අනුව බ්ලැක් ඇගී යනු ඒ හා සමානවම නිමකොට තිබූ තවත් ස්මාරකයක අනුපිටපතක්. එහි මූල් ප්‍රතිමාව සාදනු ලබන්නේ දරුවන් නොලැබීම, පියාගේ හදිසි වියෝව හා තවත් හේතු මත විෂාදය රෝගය උත්සන්න වීමෙන් වර්ෂ 1885 දී පොටෑසියම් සයනයිඩ් බී සියදිවි නසාගත් මීරි ක්ලෝව ඇඩම්ස් නම් කාන්තාව සිහිවීම සඳහා ඇගේ ස්වාමි පුරුෂයා ලබා දුන් ඇනවුමක් මතයි. එම මූල් ප්‍රතිමාව ග්‍රීෆ් සහ ඇඩම්ස් මහතාගේ මරණයෙන් පසුව ඇඩම්ස් මෙමෝරියල් යන නම්වලින් හැඳින් වූ බවද පැවසෙනවා. බ්ලැක් ඇගී පිළිරුව ඩ්‍රුයිඩ් රිජ් සොහොන් පිටියේ තැන්පත් කරුණේ වර්ෂ 1907 දී හෝ ඒ ආසන්න කාලයේදී යයි කියවෙනවා. එයට ඒ නම තැබුණේ ඇග්නස් හෝ ඇගී නම් කාන්තාවක් එයට යටින් මිහිදන් කරන ලද නිසා බවත් කියවෙනවා. පෙරචේදයේ පැවසුණු කතාවට අනුව ෆෙලික්ස් ඇග්නස් ප්‍රංශයේදී මියගිය සිය මවගේ දේහය ඇමරිකාවට ගෙනවිත් ඩ්‍රුයිඩ් රිජ්හි භූමදාන කොට මෙම පිළිරුව එම සොහොනෙහි සවි කළා. අනතුරුව 1925 වසරේදී ෆෙලික්ස් ඇග්නස්ගේ මරණයෙන් පසුව ඔහුගේ භූමදානයත් සිදුවන්නේ බ්ලැක් ඇගී අසලමයි. මෙම ගුප්ත හැඟීම් ජීවමාන මුහුණෙන් කළු පැහැයෙන් හා සියොළඟ වැසුණ කළු ලෝගුවෙන් යුතුව නිමවා ඇති පිළිරුව වටා බොහෝ අද්භූත කතා ගෙතෙන්නට වූ ඉන් අනතුරුවයි. බ්ලැක් ඇගී පිළිරුව ශාපලත් එකක් බවත්, ඊට යටින් මිහිදන් වූ කාන්තාවගේ අශුද්ධාත්මය එයට අරක්ගෙන ඇති බවත් එය දකින බොහෝ දෙනා විශ්වාස කරන්න වුණා. මධ්‍යම රාත්‍රී කාලයක ඇගී පිළිරුවේ ඇකයෙහි වාඩිවන ඕනෑම ගැහැණු හෝ පිරිමි පුද්ගලයෙකු ඉන් අනතුරුව සතියකට දෙකකට වඩා ජීවත් නොවන බව ඔවුන් ඇදහූ එක් කතාවක්. එකල ගැටවරවියේ පසු වූ අද්භූතදේ පිළිනොගන්නා තිදෙනෙක් පුරපසළොස්වක දිනක මැදියම් රැයේ විනෝද ගමනක් යන අතර මෙම කනත්තට පිවිස බ්ලැක් ඇගී ප්‍රතිමාවේ ඇකයෙහි වාඩිගෙන විනෝද වී තිබෙනවා. ඉන් අනතුරුව ගෙවුණු සතියක කාලසීමාව තුළ ඉන් දෙදෙනෙකු අවාසනාවන්ත අනතුරුවලට ලක්වීමත්, එක් අයෙකු ගඟක ගිලී මිය යෑමත් එකල සමාජය කැළඹූ පුවතක් වුණා. ඒ වගේම රාත්‍රියට බ්ලැක් ඇගීගේ ප්‍රතිමාවේ දෑස රක්තවර්ණයෙන් දිලිසෙන බවටද, ඒ දුටු බොහෝ දෙනා බියෙන් සිහිසුන්ව යාමද, උමතුවීමද, සොහොන් පිටියෙන් පලායාමද සිදු වූ බව පැවසෙනවා. තවත් බියගෙන දෙන පුවතක් වුණේ බ්ලැක් ඇගීගේ දෑස් එසේ රත් පැහැයෙන් දිලිසෙන්නට ගන්නා මැදියම් රැයේදී ඩ්‍රුයිඩ් රිජ් සොහොන් පිටියේ සරණ තවත් බොහෝ අශුද්ධ ආත්මයන් ඈවටා රුක් වී සිටිනු ඇතමුන්ට දකින්නටත් ඇතමුන්ට හඟින්නටත් හැකි වූ බවයි. එසේම බ්ලැක් ඇගී එම සොහොන් පිටියේ තබා සිටි මුළු කාලය පුරාම ඒ ස්ථානය වටා තනකොළ හෝ වල් පැලෑටි නොවඩුණු බවද පැවසෙනවා. සොහොන් පිටිය අතර දමා තිබූ කාලයේදී පිළිමය වටා තිබූ සෙමෙන්ති ඉදිකිරීම්, ඉරිතැලීම් හා බිඳවැටීම් වලට ලක්වුවත් ඒ අතරින් හෝ කිසිදු වල් පැලෑටියක් හිස එසවූවේ නැති බවයි දැනගන්න ලැබෙන්නේ.
තවත් පුවතකට අනුව ඇතැම් අයට රැයිදී ඇගීගේ පිළිරුව ඇති දෙසින් අමුතු වැලපීම් වැනි ශබ්ද ඇසී තිබෙනවා. තවත් ලොමු දැහැගන්වන පුවතක් ලෙස බ්ලැක් ඇගීගේ ඇකයෙහි වාඩි වූ ඇතැම් පුද්ගලීන් වාර්තාකොට තිබෙන්නේ එක්වරම බ්ලැක් ඇගීගේ දෑ තමාවටා තදින් එතුණු අතර ඇගේ ග්‍රහණය වේගයෙන් දැඩිවෙද්දී ඉන් ගැලවීමට තමන් විශාල සටනක් කළ බවයි. එසේ සිය ග්‍රහණයට අල්ලාගත් මිනිසුන්ව තලා පොඩිකොට දමන බවටත් නොබෝ වේලාවකින් හෝ දිනකින් ඔවුන් මිය යන බවටත් මත පැතිරුණා. ඇමරිකාව සමාජය අතර බ්ලැක් ඇගී පිළිබඳව පැතිරුණු තවත් විශ්වාසයක් වූවේ. වෙනත් නිර්මිත පුවතකින් වැසැංගීමට තැත් කළද සත්‍ය වශයෙන්ම බ්ලැක් ඇගී ස්මාරකය ඉදිවී ඇත්තේ ලිංගික අපයෝජනයට ලක්ව සාධාරණය ඉටු නොවී හා නිසි අවමංගල්‍ය චාරිත්‍රයක් පවා නොමැතිව මිහිදන් වූ දෙරියන් හා තරුණියන් වෙනුවෙන් බවයි. එසේ වදවේදනාවින්ද අනතුරුව සියදිවි නසාගෙන හෝ මරාදමනු ලැබ මියගිය ඔවුන් තම අවසන් සුසුම හෙළන මොහොතේ සමාජයට වෛර කරන්නට ඇති. ඇතැමකුගේ කුස තුළ ඇතැම් විට මෙලව එලිය නොදැකම මියදුණු දරු පැටවුනින් ඇති. ඇතැමුන් සාපරාදී ලෙස ගබ්සා කරවන්නත් ඇති. බ්ලැක් ඇගීගේ මුහුණෙහි පිළිබිමු වන වේදනාත්මක ගුප්ත බැල්ම මේ මතය මැනවින් සනාත කරන්නට සමත්. එසේම ඇගේ පිළිරුව පසුකොට යද්දී ඈ දෙස ඉබේ හෝ බැලුණු බොහෝ ගැබිනි මව්වරුන් එදිනම හෝ ආසන්න කාලය තුළ ගබ්සාවන් වලට ලක් වූ බවද කියවුණා. මිහින් බ්ලැක් ඇගී පෙනෙන මානයක හෝ ගැබිනියන් ගැවසුනේ නැති බවත් කියවෙනවා. මෙවැනි බොහෝ මතිමතාන්තරවලට හේතු වූ බ්ලැක් ඇගී ස්මාරකයට විවිධ ගුප්ත චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටද ඇතැමුන් පෙළඹුණා. ඒ වගේම ඇතැම් විට එයට හානි කිරීමටත් උත්සාහ කෙරුණා. මේ නිසා වර්ෂ 1967දී මෙම ස්මාරකය ඩ්‍රුවිඩ් රිජ් සොහොන් පිටියෙන් ඉවත් කොට ස්මිත්සෝනියන් කෞතුකාගාරය වෙත භාර දෙනු ලැබුණේ. එය එහි මුල් පිළිරුවේ නිමැවුම්කරු විසින් අනුමත කරන ලද ප්‍රතිමාවක් ලෙස ෆෙලික්ස් ඇග්නස් පරපුර විශ්වාස කළ බැවින් බවත්. පසුව එය ඔහුගේ අවසරයකින් තොරව කරන ලද අනුරුවක් බව සොයා ගැනීමෙන් පසු කෞතුකාගාරයෙන් ඉවත් කොට 1987දී එය පොදු සේවා පරිපාලනයට භාරකොට එහි මුල් ප්‍රතිමාව පැවතුන බව කියවෙන ෆ්ලෙයාට් චතුරශ්‍රයට ආසන්න ජාතික අධිකරණ ගොඩනැගිල්ලට අයත් උද්‍යානයක තැන්පත් කළ බවත් පැවසෙනවා. දැන් බ්ලැක් ඇගී පිළිරුවට හානි කිරීමට හෝ එය වන්දනා කිරීමට හෝ කිසිවෙකුට අවසර නැහැ. එසේම රාජ්‍ය පරිපාලනයේ යටතේ පවතින එහි අද්භූත ක්‍රියාකාරීත්වය පිළිබඳව තවදුරටත් කිසිදු පුවතක් වාර්තා වන්නෙත් නැහැ. නමුත් බ්ලැක් ඇගී වෙනත් පිළිමයක අනුරුවක් ලෙස පැවසුනත් ඒට හේතුපාදක වූ හෙන්රි ඇඩම්ස් විසින් නිම කරවාගෙන 1891 වසරේදී ක්ලෝවර් ඇඩම්ස්ගේ සොහොනේ සවි කළා යයි පැවසෙන මුල් ප්‍රතිමාව පිළිබඳව කිසිදු සලකුණක් සොයා ගැනීමට හැකි වී නැහැ. ඒ නිසා බ්ලැක් ඇගී ගැන සමාජය තුළ පැතිරී ඇති අනෙකුත් අද්භූත පුවත්වල කිසියම් සත්‍යතාවයක් ඇති බවත් ජන සමාජයේ විශ්වාස කරන ලෙසම ඇගේ සත්‍ය කතාව වෙනත් පුවතක් සමග මුසුකොට බලධාරීන් විසින් සැඟවීමට උත්සාහ කරන බවත් පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා. මේ පිළිබඳව ඔයාලගේ අදහස් මොනවද? ඔයාලා දන්න දේවල් තියෙනවනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ ඩාර්ක් ෆැන්ටසි සහ මිස්ටරි සිදුවීම් දැනගන්න Shadow Tales LK YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.